මේක පළවෙනි වීඩියෝ එක මගේ ඔය try එකක් දෙන්නේ බලමු කොහොමද යන්නේ කියලා. ගෙදර ගිහලා උයන්න තියෙනවා. ඒත් අද උයන්න පුළුවන් මානසිකත්වයක් නැහැ. මට පොඩ්ඩක් හෙම්බිසාම දැන්. අද මම ගිහිල්ලා මාරි පොඩි දෙයක් බලට දාගන්නවා. බලන්න. මම අද ඔයගොල්ලෝ සුපර් මාකට් එකට පොඩ්ඩක් එක්ක යනවා. ඕකේ. ඒකට බොයිස් කියන්නේ නල් කාඩ්ද නුල් කාඩ්ද කිව්වා. ඒ තමයි ඩුබායි වල මේ ඉතින් මේ කාඩ් එකේ තමයි සල්ලි දාන්නේ. මේ තියෙන්නේ මෙට්‍රෝ යන්න පුළුවන් බස් එක යන්න පුළුවන් පස්සේ දවසේ මම පෙන්නන්න. අද මෙට්‍රෝ එකට යන්න යනවා. බලමු. මෙතන මේ තියෙන්නේ ඩුබායි මම ඉන්න දැන් එක ඉන්ටර්නෙට් සිටි එක. මම යන්නේ ඉන්ෂුරන්ස් මාකට් එක ස්ටේෂන් එකේ තියෙන්නේ. මේ තියෙන්නේ මම ඩුබායි ඇවිල්ලා පළවෙනි අඩියට පුගෙදර. මම දැන් මාරු වුණා කියන්නේ මම වෙන තැනකට shift වුණා මචං. මම වෙනම පළවෙනි එක තමයි මම කට්ටියත් එක්ක ලංකාව සෙට් එකක් එක්ක හිටියේ. ඊට පස්සේ මට ජොබ් එකක් සෙට් වුණා. මම පාර්ටිෂන් එකට චේන්ජ් වුණා ෂේප් එකේ. මේ මොකද ඒක මට ලේසි මචං. මේ උදේට එම නැගිටිද්දී යන්න කරන්න. ඉතින් ගොඩක් ලංකාවෙන් කට්ටක් කනවා බොරු කියන්න ඕනේ නැහැනේ මචං. මේ ඉතින් අපිත් කටු කනවා නැතුව ගන්න නෙමෙයි කටුමයි කන්නේ. සාමාන්‍යයෙන් මගේ ගෙදරටයි මෙට්‍රෝ ස්ටේෂන් එකටයි මීටර 500ක් විතර දුරක්. ඉතින් හැමදාම වැඩ ඇරලා ඉතින් මම මේ ටික පයින් යනවා. මොනවා කරන්නද? අයින් තමයි තියෙන්න වෙන්නේ. ඉතින් මං ගැන මම ඔයගලන්ට මොකුත් කිව්වෙත් නෑ. මම කවුද? මම මොනවද කරන්නේ? මං කොහෙද ඉන්නේ? මේ ඔක්කොම ප්‍රශ්න මම එක එක ඔයගලන්ට උත්තර දෙන්නම්. ඉතින් මම දිල්ෂාන් ඩැනියල් මගේ රැකියාව එක එක විදියයි බං. ඒ කියන්නේ මම වීඩියෝත් එඩිට් කරනවා, ග්‍රැෆික් ඩිසයින් උත් කරනවා, ඇනිමේෂන් උත් කරනවා, සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේට් උත් කරනවා. ඉතින් මේ දැන් මම කරන්නේ බං මම මෙච්චර දවස් ගොඩක් කට්ටියට වැඩ කරා, ගොඩක් බ්‍රෑන්ඩ්ස් එක්ක වැඩ කරා. පොඩි try එකක් දෙනවා මේ පර්සනල් බ්‍රෑන්ඩින් පැත්ත මොකද්ද? ඒක ඉතින් තව මිනිහෙක්ට මම කරන්න කලින් බං මම අනිවාර්යෙන් මං ඒක කරලා තියෙනවා. නැත්තම් ඉතින් වැඩක් නැහැ නේ. මේ ඒක මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද කියලා මම බලන්න ඕනේ. සෝ පොඩි try එකක් දෙන්නේ. කට්ටිය මගේ channel එක subscribe කරන්න. මම full හොඳ content ඔයගලන්ට ගේනවා. අනිත් එක full ආතල්ලේකුත් ඇති. මං ගැන දන්න කට්ටිය දන්නවා. ඉතින් මං ඔය තර්ථයක්ද කියලා. ඉතින් අපි මුලින්ම යන්නේ මෙතන චෛත්‍රම්යක් තියෙනවා. චෛත්‍රම් කියලා කියන්නේ මචං මේ සුපර් මාකට් එක පැය 24ම ඇරලා තියෙන ලංකාව වගේ නෙමෙයි මචං. සුපර් මාකට් මේ පැය 24ම ඇරනවා. ලංකාව චාටර් කරනවා නෙමෙයි. ලංකාවේ තියෙනවා. නමුත් චෛත්‍රම් එක සුපිරි. ගියා රැට මාරි පොඩියට බලට මොනාරි මම මචං අද බලන්නේ මාවේ පළතුරක් කන්න. මට මේ මම බත් උයලා තියෙන්නේ. මම ෆ්‍රිජ් එකේ තියෙනවා. මගේ ඇපාර්ට්මන්ට් එකත් මේ කිට්ටුවමයි තියෙන්නේ. ඉතින් මුලින්ම ගිහිල්ලා මොනාරි පොඩි පළතුරක් දාගත්තා. අද වැඩි මාන්සි වෙන්න බෑ. ඊට උදේම මම වැඩට යන්න ඕනේ. මේ රමඩාන් නිසා මේ සමහර දවස් වලට මට රැට වැඩ සෙට් වෙනවා. යුද්ධෙකුත් තියෙනවනේ බං. යුද්ධය ඇසිතා මේ දේවල් කරන්නේ. කොයි වෙලේ මිසයිලයක් කොල්ලට ඇටෙයිද දන්නේ නැහැ. ඉතින් ඕමින්ද අපි යන් ගිහලා චෛත්‍රම් එකට ගිහලා කතා කරමු.
අනිත් උඹලා බලන්න එපා මේ වීඩියෝ එකට කෙනෙක් මෙච්චර චොරට වීඩියෝ දාන්නේ මේ ක්වොලිටිවත් නැහැ කිය. මචං ඇත්තම කතාව ලංකාවේ හිටව අපිට මං ගාව තියෙන්නේ මේ 12 එකක් හොඳේ. මම එන ආසාවෙන් ඉන්නේ මේ 17 නෑ සල්ලි දීලා ගන්න. ඉතින් මම මේට ඇවිල්ලා දැන් මාසයක් විතර වගේ මම වෙන්නේ. මටත් ආසයි මචං මේ 17 එකට වගේ යන්න. ඉතින් පොඩි කාලයක් දෙන්න මම ඊට වඩා ක්වොලිටි වීඩියෝස් අරන් එන්නම්. ඒත් ෆුල් ආතල්ලක් අපි ගන්න යන්නේ. ඩුබායි කියන්නේ මොකද්ද රස්සා ගන්න කොහොමද කියන සීන් නැන්නේ මචං. මේක මගේ ලයිෆ් එකේ මම කොහොමද ඩුබායි ඇවිල්ලා සර්වයිව් කරන්නේ. මොකද මගේ අතේ දැනටත් තියෙන ඩිරාම් 50ක්යි පොඩි ගාණක් මේ පඩි ගන්නකම්. ඉතින් තව දවස් 10ක් 13ක් වගේ තියෙනවා පඩි වැටෙන්න. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. හොඳ ලයිට් එකක් ආවා. සීන් එක කියන්නේ මම අත බිම තිබ්බනේ බං මේ සැනිටයිසර් එක ගන්න ඕනේ මේ අපට සිල්. මේ සැනිටයිසර් එක ඔය කේවුම් කියලා ගන්නවා බං. අත පොඩ්ඩක් හොදලා එන්න හිතා. එන්න මේක තමයි චොයිත්‍රම් එක කියන්නේ. උඩ අන්න එක 24/7. මේකම ඩිරාම් 7යි ගාණක්. ලාභයි ඒක උදේටත් කන්න පුළුවන්. ෂේප්. මේක ගන්නවා. අවුලක් නැහැ ඩිරාම් මතක්. ඩිරාම් 7ක් ගියා. 7ක් කිය තමයි හිතුවේ බට් ඩිරාම් 6යි රුපියලක් ලාභයි. පාර තියලා කන්න බෑ. කාමරේට ගිහිල්ලා මේ පොඩ්ඩක් පල්ලයට එන්න ඕනේ මචං. මේ වතුර ඉවරයි. මම වතුර අරන් යනවා මේ මට කම්මැලිලා කාමරේට ගිහිල්ලා සපත්තු දෙක ගලවලා සෙරප්පු දෙක දාලා ටිකක් වෙලා ඉඳලා ෂේප් එකේ මේ පල්ලයට ඇවිල්ලා වතුර ටිකක් ගන්න ඕනේ. මේ ඉතින් වෙලාව වුලක් නැහැ. ඕන වෙලාවට ගිහලා බඩු ගන්න පුළුවන්. මේ පට්ට එම්බ්‍රිස් ආවන් මේ දවස්වල උල්ලාත අනින්නේ 6 වෙනි තත්ත්වයේ කෙලින් තියෙන බොයිස් මගේ කාමරේ නෑනේ කාමරේට වතුර ගන්නවා. කාමරේ අස් කරලා නෑ බොයිස්. හරි අවුලක් නෑ පොඩ්ඩක් ෂේප්මන්ට් එක දාගන්න පුළුවන්. so මේ මම ඉන්න කාමරේ ෂේප් එක ජැකට් එක කරලා දින සපත්තු දෙක කරලා බයින්ඩ් බා බොයිස් අඳුක් ගලවන්නේව දාන්නේ මේ ජැකට් එක ගලවන්න ඕන පට්ට රස්නේ. මේ රස්නෙත් ජැකට් දාන්නේ ඇයි කියලා මන් දෙපා මම පොඩ්ඩක් උදේට යන නිසා මචං මේ මම දාන් යනවා. අනිත් රස්නෙට ජැකට් දාන එකත් හොඳයි. පිච්චෙන්නේ නැහැ පොඩ්ඩක්. මේ දැන් රස්නේ කාලේ පටන් ගත්ත විතරයි. පටන් ගන්න දැන් දවස් දෙකක් විතර ඇති මට දැනෙන්න රස්නේ පටන් අර බඩගිනි මුලින්ම කාලා පල්ලයට යන්න. ඕකේ කන්න කලින් ඇඳුම් ටික මාරු කරගන්න මූණ පොඩ්ඩක් හොදගෙන. ඕකේ හොඳයිනේ ෂේප්. එහෙනම් මුලින්ම අපි පළතුරු හොදගමු. මේකේ කෙසෙල් තියෙනවා. දැන් කන්න පුළුවන් ඇපල් තියෙනවා.
පෙයාස් තියෙනවා, මිදි තියෙනවා, රටේදී තියෙන දොඩම් තියෙනවා. මේ කබඩ් එකේ ෆින්ගර්ස් තියෙනවා, මම කන්නේ නෑ වැඩි. දැන් කන්න බෑ. ඔරෙන්ජ් ජූස්, අපල් ජූස් එකක් තියෙනවා මචං. නෑ කට් කළා. අර තියෙන්නේ මචං මම පාළු රකින්න ඔරෙන්ජ් ඇපල් ජූස් එක. සෝරි ඇපල්. මේක තමයි ඉතින් මගේ අධ්‍යාන. මේ තමයි මං ඉන්නේ. ඔලන්න නෑනේ. මේ ඇපල් ජූස් එක මෙතන තියලා තියෙන්නේ මචං. මං උදේට ෂේප්පේ ඇපල් ජූස් බොනවා. අංක පොන්දයි. ඇපල් ජූස් එකක්. මේ තියෙන මචං ඇපල් ජූස් එක. මේකයි පල්තු ටිකයි කාලා මම අර කෝල්ලක් දෙන්න. මේකයි තින මචං ඇපල් ජූස් එක. ලාභයි මේවා ඉතින්. මේ ගණන් දීලා ලොකු ගණන් දීලා ගන්නව නෙමෙයි. මේකත් එක්ක අතර යකෑම ඉවරයි. එක්කන්ට පල්ලයට ලොග් එක මේක නෙමෙයි පල්ලයට නෙමෙයි. බයි. මේක තමයි ෆ්‍රෙන්ඩ්ස් මගේ අතර යකෑම. මම මේක උදලා ඉන්න ඉක්මනට නැත්තම් දරා. මේ තමයි කුස්සිය. ටිකක් ගත්තා. ගත්ත කපා ගන්න ඕනේ. ඉක්මනට ගිම්බල් එකක් තියෙනවා වල්ලයක්. BGI එක මගේ නාටක යාළුවා දීපේ. මේ දැම්මේ ලිට ගන්න නැහැ. ඔක්කොම යන්නත් ඉතින් පියාසෙක පට්ටවක සාමාන්‍යයෙන් මම අඳුඩු කන්නේ පල්ලෙහා ඉඳ ගන්න බෑ. උදේන වීඩියෝ ගන්න බෑ. කන්නත් නොදෙන මොනා කොහොමද උඹලා වීඩියෝ කරලා පෙන්නන්නත් බෑ. කාෂ් මිදි සාමාන්‍ය මේව ගෑම් පොඩක් බලන්න මම පිටි ಜಾති කන්නේ කරා. උඹලාට කියනවා පිටි ಜಾති කන්න එපා ලෙඩ. මේව රෑට පොඩි පාල්තුරු ටික මෙච්චර අන්නත් එපා. පොඩ්ඩක් බකේසල් කන්දිය හොලන්න ලෙෆ්ට් සයිඩ් තියෙනවා තුන්න ඕන එකක් ආ ඩයට් එක කරනවා නම් ඔය මේ පියාස් පට්ටෝ සයිබ මගේ යාළුවන්ට දැන් මම මැසේජ් එකක් දැම්මා. මම බ්ලොග් එකක් කරනවා කියලා. මම පොඩ්කාස්ට් එකක් කරනවා. යාළුවෝ ටික ලින්ක් එකක් මම පල්ලෙන් දාන්නම්. ඔය කැම්ප් නම් බලපන්. ඒක මේ මාතන් නෙමෙයි පොඩ්ඩක් වෙනවා වෙනස් විදිහේ පොඩ්කාස්ට් එකක්. ඉස්සර වගේ තවදුරටත් බලන්න පුළුවන්. මං කාලා ගන්නවා නැත්තම් මම කාලේ බලන් ඉන්න බෑ නේද? පාලට ගිහලා අපි ඩුබායි රෑට කොහමද කියලා බලමු. ඕකේ?
ඉතින් පල්ලි ගාව ෂේප් එකේ ඉඳගත්තා මාස ෆ්‍රෙෂ් මිල්ක් එක. දුබායි වලට අලුතෙන් එන කට්ටිය තේ බොනවා නම් මේ ටී කිලි ඉල්ලන්න එපා මචං. මේ තියෙනවා මේ කරක් චායි කියලා සීන් එක. මේ ඒකේ නවුල් ඒක බිව්වම මචං ගැස්ට්‍රයිටිස් වැඩි වෙනවා. ඉතින් කඩේට ගියාම ෆ්‍රෙෂ් මිල්ක් කියලා කියවම් මචං. ඒතකොට තමයි ලංකාව වගේ අර තේ එක දෙන්නේ. මේ තේ කවුලක් නැහැ. මට පොඩ්ඩක් එම්බ්‍රිස්සාවත් එක්ක මම ඉතින් රැයට වැඩිය තේ බොන්නේ නැහැ. ඒත් මට හිතුණොත් මම ෂේපේ පල්ලයට තේ එකක් ගන්නවා. අර පේන්නේ මචං මේ එමිරේට්ස් මෝල් එක. අපි ඉන්නේ මම ඉන්නේ අල්බර්ෂා 1 එකේ. එමිරේට්ස් මෝල් එක ගාමයි මං ඉන්නේ. මම මෝල් එක ගාමයි මචං ඉන්නේ. මෝල් එකදී පේනමානේ. ඉතින් අල්බර්ෂා වලට මම අලුත් නෑ. මං මේ ඩුබායි ආපු දෙවෙනි පාර. පළවෙනි පාර මං ආවා. විනාඩියක් දිහා මචං මම මේ කතාව කියන්නම් මේ පාර ඔක්කොම පැනලා. මේ මචං ඉතින් මං කීකීටි මං දුබායි වලට පළවෙනි වතාව නෙමෙයි. මම ඊට කලින් දුබායි ආවා. ඇවිල්ලා මට ජොබ් එකකුත් හම්බෙලා මං ඊට පස්සේ දුබායි වලින් ගියා මචං. මට සෙට් නැතුව ඕම සික් කියලා කියන්නත් පුළුවන්. අවුලක් නැහැ. ඊට පස්සේ මං දෙවෙනි වතාව මේ දුබායි වලට ආවේ. ආපු ගමන් මට මං කිව්වේ ඉතින් මට ජොබ් එකක් සෙට් වුණා. ඊළඟට තියෙන වීසා එක ඒකත් මට ඒට අනිද්ද වෙද්දී බැලන්ස් එකක් දායි. දුබායි මේ දුරට ඇත්තට ලොකු බලාපොරොත්තුවක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලමු මචං ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. මම මේ vlog එක ලොකුවට දිගට හදාගන්න කැමති නෑ. හෙට මම කොහමද මගේ වැඩට යන්නේ, මගේ ඔෆිස් එක කොහමද, ඒ සීන් එක කොහොම පෙන්නන්න. ඉස්සරහට තව ආතල්ලාට බලා ගන්න පුළුවන්. රැඳිලා ඉන්න. මගේ channel එක subscribe කරන්න. මම හැමතිස්සෙම මම මේ කියන්නේ කැමති අය ඉතින් මේ දින මචං 12 එක මට කැමරාව පෙන්නුවේ පේනවද? මේ ඉස්සරහ කැඩලා තියෙන්නේ මචං. අවුලක් නැහැ. වීඩියෝ කරනවා. ඒ කැමරාව දාලා නැහැ මචං. ඉතින් සුබ මොහොතින් වීඩියෝ අපි එඩිට් කරන්න යනවා. බලමු. අන්න ඕකයි ප්‍රශ්නේ. මං හිතන් ආවේ ප්‍රශ්න පිට ප්‍රශ්න බං. මම ෆෝන් එකේ charger ලැප් එකේ charger දෙකම ඔෆිස් එකේ දාලා ඇවිල්ලා. God. කමක් නැහැ සැලෙන්න එපා. අපි මේක එඩිට් කරමු. මේ එහෙම තමයි ප්‍රශ්න එනවා. හෙට උදේට හම්බෙමු. ඕකේ. එහෙනම් guys හෙට උදේ අපි වලට යන ලොග් එකත් එක්ක අපි හම්බෙමු.